මේවා ගම්මිරිස් මේ බුලත් මම බුලත් වගා කරලා තියෙන්නේ. බුලත් අපි සුද්ධ කරගෙන යනවා බුලත් හදලා. මේ අලුතෙන් හදපු බුලත් දලු මම මේ සතියේදී දැන් ආයේ බුලත් වැල් ටිකක් කැපුවා. ගම්මිරිස් අතර මැදින් ගම්මිරිස් හදලා තියෙන්නේ. ගම්මිරිස් ඇටහිර කන වලට ගම්මිරිස් හදලා තියෙන මේ බුලත් මේ හදපුවා. අද මේ කෙනේ වෙහිලා තියෙන්නේ සුද්ධ කරන ගමන් අද මම වැඩට යන ගමන් බුලත් වගාවත් කරනවා. මට සෑහෙන ගාණක් ගන්න පුළුවන්. දැන් බුලත් ගන්නවා. බුලත් වගාව අම්මයි මගේ මහත්තයයි උදව් වෙනවා බුලත් වගාවට. එහෙම හදාගත්තු වෙල් ටිකක් මේ දැන් කැලෑවේ තියෙන සුද්ධ කරනවා මේ බුලත්. ඒ අතරතුර ගම්මිරිස් කෙසෙල් ඒවත් හදා තියෙනවා. ඔයාලා විශ්වාස කරන්න මේක බුලත් කරලා ආදායමක් ගත්තා. නැවත මේ අලුතෙන්ම හදන්න තියෙන බුලත් දර ටික මේ කපලා අද මේ තියෙන්නේ මේ රූල්ස් කැලෑවේ සුද්ධ කර හදන්නේ. ඒ අතරතුර අඹ ගස් තියෙනවා. ඇටහිර හිටලා තියෙන හැමතැනම. සුද්ධ කරන ගොඩක් තියෙනවා. මේ අඹ ගහේ ගිහින් තියෙන්නේ බුලත්. ඒක අයින් කරන්න ඕනේ. ඒ අතරතුර රම්ටන් ගස් හදලා තියෙනවා, දෙහි ගස් හදලා තියෙනවා. අපේ ගොන් තැඹිලි ගහ. ඒක ගහකටම බුලත් තලක් හදලා තියෙනවා.